අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඔයාගේම කියලා මේ ටාස්ක් වල ට්‍රෙන්ඩින් යන Ghibli AI ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මේ විදියේදී ඔයාලට කිසි මුදලක් වැය වෙන්නේ නැහැ වගේම ඔයාට මේක තප්පර ගානකදී ජෙනරේට් කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් ඉතින් channel එක subscribe කරගෙනම මේ වගේ වීඩියෝ එකක් වුණ තව යාළුවන්ට මේ වීඩියෝ එක සජෙස්ට් වෙන්න මේ වීඩියෝ එකට like එකකුත් දාගෙනම එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. So guys, අපි මේ වැඩේ කරගන්නේ මෙන්න මේ ChatGPT කියන AI වෙබ්සයිට් එකේ. ඉතින් ChatGPT කියන AI වෙබ්සයිට් එකේ මේ ළඟදී ඒගොල්ලන්ගේ අප්ඩේට් එකක් දුන්නා. ඒගොල්ලන්ගේ ඉමේජ් ජෙනරේෂන් එක ඩීටේල්ස් ගොඩක් හොඳට ජෙනරේට් කරගන්න පුළුවන් වුණ විදියට. ඉතින් ඒ විදිහට තමයි අපි මෙන්න මේ Ghibli AI කියන ෆොටෝස් ChatGPT එකෙන් ජෙනරේට් කරගන්නේ. ඉතින් මේ Ghibli AI කියන ෆොටෝස් වලට ලොකු කතාවකුත් තියෙනවා. ඔයාලට පුළුවන් ඕනනම් එක Google search කරලා ඒ Ghibli AI කියන මොකක්ද කියලා search කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එකේ මම මේ කියලා දෙන්නේ නැහැ. ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේව ජෙනරේට් කරගන්න විදිය ගැන විතරයි. ඔයාලට කරන්න තියෙන ඔයාගේ ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් කම්පියුටර් එකෙන් හරි මෙන්න මේ ChatGPT කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මේකේ new chat එකක් ඕපන් කරලා මේකේ මෙන්න මේ plus icon එකෙන් එහෙම නැත්නම් ෆෝන් එකේ එන ඔය ගැලරියෙන් මේකට ෆොටෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් විදියකට කොහොම හරි ඔයාලට මේ විදිහට කන්වර්ට් කරගන්න ඕන ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරගන්න එක. ඉතින් මම දැන් මේ විදිහට ඒක අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ඔයා මේක යටින් මේ විදිහට මෙන්න මේ මම දැන් කියන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕනේ. ඔයා මෙතනින් ටයිප් කරගන්න ඕනේ turn this into Ghibli Studio style කියලා. ඉතින් මම මේ විදිහට ටයිප් කරගෙන මෙතනින් මෙන්න මේ විදිහට එන්ටර් කරගන්නවා. ඉතින් මෙතන මේ අවස්ථාවේදී ලෝකෙ වටේ ගොඩක් අය මේ විදිහට ඉමේජ් ජෙනරේට් කරන හින්දා මේක පොඩි ස්ලෝ එකක් වෙන්නන්න පුළුවන්. ඔයාලට මේ ස්ලෝ එක මගේ අරගන්න පුළුවන්. පේඩ් version එක පාවිච්චි කරොත් ඒත් එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මෙතන විනාඩි කිහිපයක් වගේ රැඳී ඉඳලා ඔයාගේ සුපිරි Ghibli AI ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන getting started කියලා අපේ Ghibli AI ෆොටෝ එක මෙතනදී ජෙනරේට් වෙනවා. ඔයාලට තියෙන්නේ මම වගේ මෙතන වෙලා ටිකක් වෙලා බලාගෙන ඉන්න එක විතරයි. So guys මම දැන් මේ විදිහට ChatGPT එකට මගේ මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න කියලා දීලා විනාඩි 2-3ක් වෙනවා දැන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ChatGPT එකෙන් සුපිරියට අපේ Ghibli AI ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. දැන් ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද? එකට ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ මෙන්න මේ ඉමේජ් එකේ දකුණු අත පැත්තේ උඩ තියෙන මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ඒක පාරක් ක්ලික් කරගන්න එක. එතකොට බලා ගන්න පුළුවන් ඔයාගේ ඉමේජ් එක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ ඔයාලට නොතේරුම් දෙයක් තිබ්බනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න දෙයක් ලැබුණා නම් ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ලැබුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලෝභ නොකර ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එක මේ විදිහට ඉමේජ් ජෙනරේට් කරගන්න කොහොමද කියලා හොයන යාළුවෙට මේ වීඩියෝ එක සජෙස්ට් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක්ම වැඩි කරනවා. ඒ වගේම මේ වගේ ගොඩක්ම යූස්ෆුල් වීඩියෝස් අපේ සෙතුම් ටෙක්ස් YouTube channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ලෝභ නොකර channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මොකද ඒකට ඔයාලට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ වගේම ඔයාගේ එකම subscribe එක මට ගොඩක්ම වටිනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් අතර share කරන්න කියලා මතක් කරගෙනම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.